ආයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට මම ඔයගොල්ලෝව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ කාජා. ඉතින් කාජා කියනකොට සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. මේවට ඉතින් කට එක එක විදිහ නම් කියනවනේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඉතින් ඔන්න අම්මා මේ වැඩේ පටන් අරගෙන ඉතින් මේ මුලින්ම මේකට මේ ඔයාලා අවශ්‍ය පාන් පිටි ප්‍රමාණයක් අරගන්න. ඉතින් මම නම් අරගත්තේ මේ පාන් පිටි කිලෝ එකක් අපි අරගෙන තියෙන්නේ. පාන් පිටි කිලෝ එකක් අරගෙන මෙන්න මේ විදිහට පදමෙනකන් අනා ගන්න තමයි තියෙන්නේ. ලොකු දේවල් කරන්නේ නැහැ. මේක එච්චර මේ කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. කියන්නේ වෙලාව නයි යනවා. ඉතින් අමාරුයි වැඩේ නම්. ඒ කියන්නේ මේ අවශ්‍ය ද්‍රව්‍ය බලනකොට ඉතින් එහෙම කිරලා මැලලා ගන්න කියලා දෙයක් නැහැ. වාට අවශ්‍ය ප්‍රමාණයට පිටි අරගෙන මෙන්න මේ විදිහට වතුර ටික ටික දාලා පදම හයට එනකන් අනා ගත්තා නම් හොඳටම ඇති. ඉතින් මෙන්න මේ විදිහට මේ පදමිනකන් අනා ගන්නවා. අපි නම් ඉතින් මේ පිපෙන්න ඊස්ට් මොකුත් එහෙම දැම්මේ නැහැ. කහකුරු ටිකක් අම්මා දැන් දාගත්තා. ඉතින් මේකට මේ කහකුරු ටිකකුයි මේ පොල් තෙල් ටිකක් දාගන්න නැලෙලින් හින්දා. ඉතින් අපි පොල් තෙල් දාගත්තේ නැහැ. අපි දාගත්තේ ඇස්ට්‍රා ටිකක්. ඉතින් එහෙම පාන් පිටි වලට පිපෙන්න අපි දාගත්තා පොල් වතුර ටිකක්. පොල් වතුර ටිකක් දාගෙන මෙන්න මේ විදිහට හොඳට පදමිනකන් අනා ගන්න. මේක හොඳට අනා ගන්න එක තමයි මේ ගොඩක්ම හොඳ. මේ මොකද ඒක සොෆ්ට් විදිහට තියෙනවා. ඔය විදිහට හොඳට අනාගෙන ඔය ගානට අනා ගන්න ඕනේ. ඔය තියෙන පිටි කිලෝ එකක පිටි ඔන්න ඔය විදිහට පිටි කිලෝ එකක් අරගෙන ඔන්න ඔය විදිහට අපි අනාගත්තා. ඔය අනාගෙන ඉවරලා ඔය ගාන ඔය පදමෙනකොට අපි මේ වහලා පැයක් තියලා තියෙනවා ටිකක් පිපෙන්න. පොල් වතුර දාලා තියෙන නිසා මේක පැයක් විතර යනකොට සාමාන්‍යයෙන් හොඳ ගානට පිපෙනවා. ඉතින් ඔන්න ඔහොමයි මේ කාජාවල මුලින්ම පිටි ටික හදාගත්තේ අපි. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට හොඳට අනාගෙන පිටි ටික මෙහෙම ගුලි කරගන්න. ඊට පස්සේ පැයක් ගියාට පස්සේ මේ අපිට කරන්න තියෙන්නේ පිටි ටික මේ පොඩි බෝල හදාගෙන මේ වගේ දිගට මේ කියන රවුමට හදලා මේ පොඩි තීරු කපන්න තියෙන්නේ. මේ මෙහෙම ගොඩාක් තුනී කරගන්න. තුනී වෙන පැත්තටම ඇත්තටම ගොඩක් රසයි. මේක මේ එකක් දෙකක් කාලා නම් මදි ගොඩක් කන්න පුළුවන්. මේ මෙහෙම ගොඩක් තුනී කරගන්න ඕනේ. මේ කියන්නේ තුනී කරගත්තාම මෙයා ක්‍රිස්පි ගතිය ගොඩක් වැඩි. ඔයාලත් මෙන්න මේ විදිහට ඔයාලා මේ ගන්න පිටි ටික මෙන්න මේ විදිහට මේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර ඇදෙන ගතියට තියෙන පිපුනහම ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අම්මා ඔන්නෝම දිගටම තීරු කපා ගන්නවා. එහෙම කපාගෙන ඉවරලා තමයි ඒක මේ පොඩක් වල හොඳට බලන්න කොහොමද නමන්නේ කියලා. මේ එක කට්ටි එක විදිහට කරනවා. ඉතින් අපි මේ අම්මා හදන්නේ ওই විදිහට තමයි. ඔන්න ඔය විදිහට ගොඩක් මේ දිගාරින්න ඕනේ. එතකොට ක්‍රිස්පි ගතිය වැඩි. කියන්නේ ගොඩක් එකට මේ ගුලි ගහලා තිබ්බොත් ඒවා බැදෙන්නේ නැතුව නිකන් අමු ගතිය දෙනවා. ඒකට කන්න බෑ. ඒකට අපිරියන්නේ කාට අමු පිටි කනවා වගේනේ. ඉතින් ඒක නිසා ඔන්න ඔය ගොඩක් මේ බැදෙන්නත් ලේසිනේ ක්‍රිස්පි ගතියට එන්න ඕන දිගට මේ ලස්සනට ආන් විදිහට හොඳට හදා ගන්න ඕනේ. ඉතින් පොල් තෙල් ටිකකුත් ගා ගන්න නැත්නම් අර ඇලෙනවනේ ටිකක් අමාරු වෙන්නේ. ඒකෙන්ද පොල් තෙල් ටිකකුත් ගාගෙන ඔය විදිහට තමයි කාජා එක අපි නවල හදා ගන්න. ඉතින් ඔයාලත් ඒ විදිහට හදලා බලන්නකෝ. මේ ඉතින් ඕනම හැම එකින් එක පොල් තෙල් ටිකක් දාලා මෙහෙම මේ හරියට හදාගන්න. මේ එතකොට මේක මේ ඉක්මනට ඇලෙන්නේ නැහැ. එතකොට ඒක අර බදිනකොට ලස්සනට ගානට වෙන්නලා එහෙම ලස්සනට එනවා. ඉතින් ඔයාලත් මේ විදිහට මේ කාජා එක මේ විදිහට මේ අන්නලා හදා මේ ගොඩක් අමාරුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ උදේ 10 විතර පටන් ගත්තා. ඉතින් පිටි කිලෝ එකක් නේ. ඉතින් ගොඩක්නේ. මේ පිටි කිලෝ එකකින් සාමාන්‍ය 70ක් විතර හදා ගන්න පුළුවන්. ඉතින් පිටි කිලෝ එක අනලා පැයක් තියලා අපි හදලා ඉවරෙද්දි හවස 6:00 විතර වුණා. ඉතින් ඒ වගේ ගොඩ වෙලාවක් යනවා. ඉතින් මේ ඔයාලා ඉතින් එච්චර පිටි කිලෝ එකක් ගන්න එපා. ඔයාලා ඉතින් මේ පිටි ග්‍රෑම් 250ක් 500ක් වගේ අරගෙන හදන්න. මේකට එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ඔන්න අපි හදාගත්ත මේ කාජා ටික ඔය විදිහට ලොකු තටියකට දාලා මේ තියාගෙන දැන් බදින්න තමයි තියෙන්නේ. ඕ දැන් ඉතින් අම්මා තෙල් චාත්තේ ලිපේ තියලා මේකට ඔහොම දා ගන්නවා. දාගෙන හොඳට මේ බැද ගන්න ඕනේ. මේ ක්‍රිස්පි ගතියකට රන්නන් පාට වෙනකම් අපි කියන්නේ ආන් ඒ ගන්න වෙනකම් බැද ගන්න ඕනේ. නැත්නම් අර සාමාන්‍යයෙන් බෙදීගෙනකට ගන්න එපා. එහෙම වුණාම අර අමු වෙනවනේ. ඒක නවලට තමයි මම කියන්නේ. අමු වෙන්නේ නැති වෙන්න නම් ඒක මේ හොඳට අර කියන්නේ හොඳට මේ දිගාරින්න ඕනේ. කියන්නේ අර එකට එක ගුලි ගහන්නේ නැති වෙන විදිහට හොඳට මේක කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඔන්න අපි ඔන්න ඔය පදම තමයි බාගන්නේ.
ඊට පස්සේ අපිට පැණි ටික හදාගන්න තියෙන්නේ. ඉතින් සීනි 250ක් විතර තමයි අපි ගත්තේ. මොකද ගොඩ පැණි දැම්මේ නැහැ. ඉතින් මේ සීනි පැණි හදාගන්නගේ පදම හොඳට බලා ගන්න ඕනේ. ඉතින් ඒ පදම මේ ගානට එනකොට ඉක්මනින් බා ගන්න නැත්නම් ඒක ගල් වෙනවනේ. ඉතින් ඉක්මනින්ම මේ මෙන්න මේ පදම එනකොට මේ චාත්තියෙන් බාගෙන ඔයාලා පැණි ටික දා ගන්න ඕනේ. මේක ඉක්මනින්ම ඝන වෙන නිසා ඒ විදිහට ඔයගොල්ලෝ මේ පදම එනකොට මේ ගාන එනකොට මේ පැණි ටික දාගන්න. ඉතින් මෙහෙම දාගෙන ඉවරලා ඉතින් ඔයාලට මේ රස බලන්න තමයි තියෙන්නේ. ඇත්තට මේක ගොඩක් රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. මේ තියෙන අපි හදාගත්ත කාජ ටික. ටිකක් නෙමෙයි ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා මේ කාජවල රස බලන්න. මේක ඉතින් ස්වයංරැකියාවකටත් ගොඩක් වටිනවා. මොකද මේක මම දැකලා තියෙනවා මේ ස්වයංරැකියා කරන කට්ටිය මේ වගේ දෙයක් හදනවා අඩු මුදලකින් මේ සාමාන්‍යයෙන් මේකේ ආදායමක් ගන්න පුළුවන්. ඉතින් බලන්න අපි හදාගත්ත කාජ ටික කොච්චර හොඳද කියලා. ඉතින් ඇත්තට මේක ගොඩක් ක්‍රිස්පියට තිබ්බා. ඉතින් ඔයාලත් මේ විදිහට කාජ ටිකක් හදලා බලන්නකෝ. ස්වයංරැකියාවක් කරන කෙනෙක් නම් මේක ගොඩක් වටිනවා. ඉතින් අදට මං ගිහින් එන්නම්. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් රස කැමක් කරගෙන එන්නකම් ඔයාලා පරිස්සමට ඉන්න. එතකන් ඕගොල්ලෝ පරිස්සමට ඉන්න.